edge of your knife, staying drunk on your vine. The angels up in the clouds are jealous knowing we found something so out of the ordinary. You got me kissing the ground. අද ලස්සනම ලස්සන සෙනසුරාදා දවසක්. මං උදෙන්ම නැගිටලා චාහන් හැදුවා. අපිට උදේට කන්න. හස්බන්ඩ් හරිම ආසයි චාහන් කන්න. ඉතින් සෙනසුරාදා කියලා කියන්නේ අපිට වැඩ ගොඩාක් තියෙන දවසක්. ග්‍රොසරි shopping කරන්න, වෙන යන්න තියෙන තැන්වල ඇවිදින්න යන්න, ගෙදරට ගේන්න තියෙන බඩු ගේන්න යන්න, මේ ඔක්කොම අපිට කරන්න තියෙන්නේ සෙනසුරාදාට. මොකද හස්බන්ඩ් ගෙදර ඉන්නේ සෙනසුරාදායි ඉරිදයි නිසා. ඉරිදාට අපි කරන්නේ මුළු ගෙදරම ඩීප් ක්ලීන් කරන එක. ඒ විතරක් නෙවෙයි, එදාට අපි කොහේවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්න දවස. ඉරිදාට මුළු දවසම අපි ගත කරන්නේ බබත් එක්ක. ඉතින් ඒක නිසා එදාට අපි කොහේවත්ම යන්නේ නැති තරම්. අද අපි උදෙන් නැගිටලා උදේ කෑම අරගෙන ඊට පස්සේ අපි හදන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න යන්න. මොකද මේ ජපානයේ ස්ට්‍රෝබෙරි හැදෙන කාලේ. අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට ඇවිල්ලා මුලින්ම කළේ ටිකට් ගත් එක. මේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ ප්ලෑන් දෙකක් තියෙනවා. එකක් තමයි අපිට විනාඩි 40ක් ඇතුළත ඇති වෙනකන් ස්ට්‍රෝබෙරි කන්න පුළුවන්. හැබැයි එකක්වත් ෆාම් එකෙන් එළියට ගෙනියන්න බෑ. අනිත් ප්ලෑන් එක තමයි අපිට විනාඩි 60ක් යනකම් ඇති වෙනකන් ස්ට්‍රෝබෙරි කඩාගෙන කන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි විතරක් නෙවෙයි, ඩෝනට්, කේක්ස්, වෙන වෙන ඩ්‍රින්ක්ස් වර්ග, අයිස්ක්‍රීම්, ඒ වගේ ගොඩාක් දේවල් අපිට ඒ පැකේජ් එකේදී ගන්න පුළුවන්. හැබැයි මේ කිසිම දෙයක් ෆාම් එකෙන් එළියට ගෙනියන්න බෑ. ඒ විනාඩි 60 ඇතුළත අපිට ඒ හැම දෙයක්ම කන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ්ුයි මායි සිලෙක්ට් කරේ ඒ දෙවනි ප්ලෑන් එක. ඒ කියන්නේ විනාඩි 60ක් ඇතුළත ස්ට්‍රෝබෙරි, අයිස්ක්‍රීම්, ඩෝනට්ස්, කේක්ස් ගන්න පුළුවන් ප්ලෑන් එක. අපිට ගියපු ගමම්ම පොඩි බොක්ස් දෙකකුත් එක්ක කතුරු දෙකක් හම්බුණා. ඉතින් එයාලා කිව්වා අපිට ඇති වෙනකන් ස්ට්‍රෝබෙරි කඩාගෙන කන්න කියලා. අපි මුලින්ම ගියේ ඒ බොක්ස් දෙකත් අරගෙන ස්ට්‍රෝබෙරි කඩන්න. Strawberry sweet, a taste of delight, juicy and red, shiny so bright. One little bite, happiness grows like a love story nobody knows. Morning sun and a picnic scene, whipped cream dreams like in a magazine. Pick one up, take a bite, melts on my tongue, feels so right. Strawberry sweet, a taste of delight, juicy and red, shiny so bright. Drizzle some honey, add a little cheer. Every bite feels like magic here. In my smoothie, on my cake, every way it's sweet and great. Soft and fresh, oh what a treat. Nothing else can taste this sweet. Strawberry sweet, a taste of strawberry sweet, a taste of delight, juicy and red, shiny so bright. One little bite, happiness grows like a love story nobody knows. Morning sun and a picnic scene, whipped cream dreams like in a magazine. Pick one up, take a bite, melts on my tongue, feels so right. Strawberry sweet, a taste of delight, juicy and red, shiny so bright. Drizzle some honey, add a little cheer. Every bite feels like magic here. ඒ විනාඩි 60 ඇතුළත අපි එතන තියෙන හැම කෑමක්ම කාලා බැලුවා. ඇත්තටම හරිම රසයි. ඒ විනාඩි 60න් පස්සේ
අපි ආවා එතන තියෙන ලස්සන කියුට් අයිටම්ස් විකුණන තැනට. ඉතින් එතන ලස්සන දේවල් තියෙනවා. හැබැයි චුට්ටක් ගාන වැඩි. ඒත් අපි මෙතනට ආවා කියලා මතක සටහනක් විදියට ගන්න දේවල් ගොඩාක් තිබ්බා. ඒ ෆාම් එක නම් අපි දෙන්නට හිතට ඇල්ලුවා. ආයෙමත් යන්න හිතෙන තරමටම. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා ආයෙම ලෑස්ති වෙලා ගියා shopping කරන්න. අද අපිට ගොඩාක් බඩු ගන්න තියෙනවා. මුලින්ම ආවේ නිෂිමත්සායකට. මොකද අපේ බබාට අමතර කෑම පටන් ගන්න ඕන නිසා එයාට ඕන බඩු ගන්න. ඊළඟට අපි ආවා ග්‍රොසරි shopping කරන්න කොස්ට්කෝ එකට. මොකද අපිට සතියටම ඕන බඩු අපි ගන්න එකපාර. ඒක නිසා අපේ ගෙදරට ඕන පළතුරු, බිත්තර, ෆ්‍රෙෂ් මිල්ක්, සබන් ඒ විතරක් නෙමෙයි වතුර බෝතල් ඒ වගේ ගොඩක් දේවල් අපි ගන්නේ කොස්ට්කෝ එකෙන්. මගේ බබාට ඕන පැම්පර්ස් ගන්නෙත් මං එහෙන්. ඒක අපිට ලේසි විතරක් නෙවෙයි ලාභයි. ඊට පස්සේ අපි ආවා ඉකේ එකට. අපේ බබාට ෆීඩින් චෙයා එකක් ගන්න. shopping කරලා ආපු ගමම්ම අපි දෙන්න කලේ වොෂ් එකක් දාගෙන වෙනද වගේම කෝෆි දෙකක් හදාගත්ත එක. ඉතින් කෝෆි බොන ගමන් අපි මහන්සිය නැති වෙන්නත් එක්ක ටිකක් කතා කර හිටියා. කොහේ ගිහින් ආවත් ගෙදර ආපු ගමම්ම මට නම් ගෙදර හදපු කොෆි එකක් බොන්නම ඕන. එතකොට තමයි මගේ මහන්සිය නැති වෙලා යන්නේ. ඊට පස්සේ අපි shopping කරලා ගනිපු බඩු බැලුවා. ඉතින් මං හස්බන්ඩ් කරදර කරලා ගෙනාපු ගමම්ම ෆීඩින් චෙයා එකත් හයි කරගත්තා. මම මගේ බබාට කෑම බ්ලෙන්ඩ් කරන්න චූටි බ්ලෙන්ඩර් එකක් ගත්තා. ඉතින් එතකොට අපිට පුළුවන් එයාට දෙන කෑම ඒකෙන් බ්ලෙන්ඩ් කරලා දෙන්න. මම තව පොඩි රයිස් කුකර් එකක් ගත්තා. මට පුළුවන් බබාගේ කෑම එක මේකේ හදන්න. ඉතින් මේ රයිස් කුකර් එකේ ස්ටීමර් එකක් තියෙන නිසා මට පුළුවන් එයාගේ කෑමට දෙන එළවලු වර්ග මේකේ තම්බ ගන්න. ඒක නිසා මම මේ පොඩි රයිස් කුකර් එක ගත්තේ එයාගේ කෑම එක හදන්න. මගේ බබාට දැන් මාස 6ක්. ඉතින් මම දැන් එයාට අමතර කෑම දෙන්න තමයි හදන්නේ. මම ජොබ් එකකට යන්නේ නැති නිසා මට ඕනුනේ නැහැ මගේ බබාට ඉක්මනින්ම අමතර කෑම පුරුදු කරන්න. ඉතින් එයාගේ ડોක්ටර් කිව්වේ එයා අමතර කෑම ගත්තේ නැති වුණාට කමක් නැහැ. පළවෙනි අවුරුද්දේ කෑම හඳුනා ගැනීම කියලා එයාට කෑම වර්ග දෙන්න කියලා. එයාට බල කර කවන්න යන්න එපා කිව්වා. ඉතින් ඒක නිසා මං තාම එයාට අමතර
කෑම දුන්නේ නැහැ. මං දැන් අද තමයි එයාට අමතර කෑම දෙන්න ඕන බඩු ටික ගෙනාවේ. ඉතින් මං එයාගේ කෑම එක හදන්න මෙන්න මේ වගේ කප් එකක් ගත්තා. මේකෙන් මේ තියෙනවනේ දැලක්. අපිට පුළුවන් ඒකෙන් අපි එයාගේ අර කෑම එක හදනවනේ බෙරිබති කියලා. අන්න ඒක හොඳින් චොප් කරගන්න. ඒක නිසා මම මෙන්න මේ වගේ කප් එකක් ගත්තා. ඒ වගේම අපි දන්නවා අපි බබාලට පළතුරු කන්න දෙනකොට හරිම පරිස්සමින් දෙන්න ඕන. මොකද එයාලට ඒවා හිර වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මගේ බබාට පළතුරු දෙන්න මෙන්න මේ වගේ එකක් ගත්තා. මේකේ සයිස් දෙකක් තියෙනවා. මේවා තමයි මම අද shopping කරලා ගත්තේ. වෙනදට නම් shopping කරන්න ගියාට පස්සේ මං වෙනුවෙන් තමයි shopping කරන්නේ. ඒත් දැන් මට shopping කරන්න ගිය හැම වෙලාවෙම මතක් වෙන්නේ මගේ බබාට මොනවා හරි ගන්න. ඉතින් මං එයාට කෑම දෙන්න මෙන්න මේ වගේ ප්ලේට් එකකුත් ගත්තා. මං එයාට ගත්ත හැන්ද ප්ලාස්ටික් නෙවෙයි. ඒක නිකන් රබර් වගේ. මොකද ප්ලාස්ටික් එකක් වුණාම ඒක බබාගේ කටේ වැදිලා තුවාල වෙන්න පුළුවන්. ඉතින් මං එයාට ගත්තේ මෙන්න මේ වගේ හැන්දක්. ඒ විතරක් නෙවෙයි, ඒක වැඩිය දිග නැහැ. මම මේ හැම දෙයක්ම අරගෙන මගේ බබාට කෑම දෙන්න හරිම ආසාවෙන් තමයි රෙඩි වෙන්නේ. මොකද ඒක මට අලුත් අත්දැකීමක්. ඉතින් මං හරි ආසාවෙන් බලන් ඉන්නවා එයා කෑම කනකම්. තව මම එයාට සිලිකන් බිබ් එකකුත් ගත්තා. එයාට කෑම කවද්දී ඇඳුම් වල ගෑවෙන එක නවත්තන්න තමයි මම මේ සිලිකන් බිබ් එක ගත්තේ. මම මගේ බබාට මුලින්ම දෙන්න හිතාගෙන ඉන්නේ බෙරිබත්. මොකද අපි දන්නවා ලංකාවේ අපි මුලින්ම බබාලට දෙන්නේ බත් බෙරි කරලා හදලා කියලා. ඊට පස්සේ මම ජපාන විදියටත් එයාට දෙන්න හිතාගෙන මේ වගේ කෑම පැකට්ස් ගෙනාවා. මේක ඕට්ස් එකක්. මේක මාස 5 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. මේකේ කිසිම අහිතකර දෙයක් නැතුව හරිම ප්‍රමිතියකට හදලා තියෙන්නේ. ඉතින් මාස 5 ඉඳලා චුටි බබාලට බය නැතුව අපිට දෙන්න පුළුවන්. මේක වට්ටක්ක පවුඩර් එකක්. ඉතින් ඒකත් මාස 5 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. ඉතින් මේවා හරිම ප්‍රමිතියට තමයි හදලා තියෙන්නේ. මේක සෝය මිල්ක් එකක්. මේකත් මාස 5 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. ඉතින් මම මේවා තමයි මගේ බබාට දෙන්න ගෙනාවේ. හැබැයි මං ගොඩක් ಜಾති ගෙනාවේ නැහැ. මොකද චූටි බබාලට අපි මුලින් පොඩ්ඩක් තමයි දීලා බලන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩාක් වර්ග එකපාර දෙන්න හොඳ නැහැ. මොකද ඇලර්ජික් වෙයි කියලා හිතන නිසා ඉතින් ડોක්ටර්ලා කියනවා චූටි ප්‍රමාණයක් ඉස්සෙල්ලා දීලා බලන්න කියලා. ඉතින් මම දැනට මෙච්චරයි ගෙනාවේ. ඊට පස්සේ මම තව බබාට ෆීඩින් චා එකකුත් ගෙනාවා. මොකද අපි පුංචි කාලේ ඉඳලම යාලට පුරුදු කරන්න ඕන පුටුවට වාඩි වෙලා කෑම කන්න. ඉතින් shopping කරන්න ගිය නිසා දැකලා මං අපි දෙන්නට මග් දෙකකුත් අරගෙන ආවා. මේ වගේම මග් දෙකක් දැනටත් අපේ ගෙදර තියෙනවා. හැබැයි ඒක දැන් ටිකක් පරණ වෙලා. ඉතින් ඒක නිසා මට හිතුණා ආයෙම ඒ වගේ මග් දෙකක් ගන්න. අපි අද shopping කරලා ගනිපු දේවල් තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉස්සර නම් අපි shopping කරලා ගන්නේ අපි දෙන්නට ඕන දේවල්. ඒත් දැන් අපි ගන්නේ අපේ බබාට ඕන දේවල්. අද දවසේම අපි shopping කරේ අපේ බබා වෙනුවෙන්. අද දවසම ඇවිදලා අපිට හරිම මහන්සි. ඉතින් මං හිතුවා අද රෑට අපිට කන්න බිත්තර ඔම්ලට් දාලා රාමෙන් දෙකක් හදන්න. මොකද එක එක ಜಾති ගොඩාක් කාපු නිසා අපි දෙන්නට අද බත් කන්නත් බෑ වගේ. ඒ විතරක් නෙවෙයි
අද දවසම ඇවිදලා අපිට ගොඩාක් මහන්සි. ඉතින් රාමෙන් හදන්න ගොඩක් ලේසියිනේ. ඉතින් ඒක නිසා මං හිතුවා අද රාමෙන් දෙකක් හදලා කාලා නිදා ගන්නවා කියලා. මට ගොඩක් වැඩ තිබිච්ච දවසට මහන්සි වෙච්ච දවසට කෑම හදන්න කම්මැලි හිතුනහම මම කරන්නේ රාමෙන් හදලා බිත්තර ඔම්ලට් දාන එක. මොකද ඒක හරිම ලේසියි.